13 වෙනි සතවර්ෂයේ මුල් භාගයේ වෙනකොට පොළොන්නරුවේ රාජධානිය බිඳ වැටෙනවා. බිඳ වැටෙනවා ඒ ප්‍රධාන හේතුව කාලිංග මාග ආක්‍රමණ නිසා. කාලිංග මාගගේ ආක්‍රමණ වලින් පොළොන්නරුවේ තිබිච්ච වෙහෙර විහාර පූජනීය ස්ථාන විශාල විදිහට දැඩි ලෙස හානියට ලක් වෙනවා. මේ කාරණේ හින්දාම දළදා හාමුදුරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව මහා ප්‍රශ්නයක් ඇති වෙනවා. අපේ වාගීශ්වර හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයේ දළදා හාමුදුරුවෝ తాවකාලිකව ආරක්ෂා කරන්න පුළුවන් පිළියම් යොදද්දී කොත්මලේ ප්‍රදේශයේ දළදා හාමුදුරුවෝ බොහොම සුරක්ෂිතව රැක ගන්නවා කොත්මලේ ප්‍රදේශයට වඩම්මවලා. කොහොම වුණත් ක්‍රිස් වර්ෂ 1232 වෙනකොට අපේ රටේ නව රාජධානියක ආරම්භව සිද්ධ වෙනවා. ඒ තමයි තුන්වෙනි විජේබාහු මහරජුරුවෝ මහා පර්වත තුනකින් රැකවල්ලන දඹදිවි රාජධානිය ගොඩනංවනවා. අන්නේ දඹදිවි රාජධානිය අපේ රටේ තුන්වෙනි රාජධානිය එතන ඉඳලා දළදා හාමුදුරුවෝ රැකවල්ලා වැඩ හිඳිනවා. අපි අද දඹදිවි රාජධානියේ ඒ සුළමුලයි හොයාගෙන යන්නේ දළදා හාමුදුරුවෝ වැඩ හිටපු ඓතිහාසික ස්ථානය. දඹදිවි රාජධානිය ස්ථාපිත කරන්න අවශ්‍ය කරන සියලු සැලසුම් නිම වුණාට පස්සේ තුන්වෙනි විජයබාහු මහරජතුමා අඩි 600කට වඩා උස මේ පර්වතයේ මුදුනේ දඹදිවි රාජධානිය ගොඩනගන්න අවශ්‍ය කරන ඉදිකිරීම් සිදු කරනවා. ඒ අනුව දළදා මාලිගාව දළදා මන්දිරයක්, තුන්මහල් දළදා මන්දිරයක්, රජමාලිගාව, මුරගෙවල්, පොකුණු රාජධානියකට ඕනෑ කරන අංගෝපාංග සියල්ලම මේ තුල ස්ථාපිත කරන්න අවශ්‍ය කරන කටයුතු යොදනවා. එතෙන් සිට දළදා හාමුදුරුවෝ වැඩ ඉන්නේ මේ තුන්මහල් දළදා මන්දිරය තුල මේ පර්වතයේ මුදුනේ ඉදි වෙච්චි. එදා මොනතරම් අලංකාර විදිහට මේ සියල්ල ගොඩනැගිලා තිබෙන්නේ නැද්ද? අද වෙනකොට වනපෙත් වෙලා තිබෙන නටබුන් වගේ අපිට දකින්න ලැබෙන්නේ මේ ඉතිහාසයක විශ්මිත නිර්මාණ. සතුරු උපද්‍රවයකදී රාජාන්තරයක් ඇති වුවහොත් මුනි දන්තධාතුන් වහන්සේට ගැටලුවක් නොවීම සඳහා අහසින් දෙවියන්ට විනා පොළොවෙන් සතුරන්ට ළඟා විය නොහැකි වනසේ මාලිගාව කර වූ බව ඉතිහාස වංශකතාවේ සඳහන් වෙනවා. කාලිංග මාගගේ උපද්‍රව වලින් රැක ගැනීම සඳහා කොත්මලේට වඩා හිඳුවා සිටි දළදා වහන්සේ දඹදිවිපුරයේ වඩා හිඳුවන්නට බෙලිගල පර්වතයෙහි දෙව් විමනක් සදිසි දළදා මැදුරක් තනවා දළදා වහන්සේ මහත් සැනකෙළි පෙරහරින් බෙලිගලට වැඩම කර වූ වග ඉතිහාසයේ සඳහන් වෙන්නේ මේ පර්වත මස්තකයේ ඉදිකරපු මාලිගාවට. පර්වත මුදුනේ වන මේ විසිරුණු නටඹුන් දළදා මාලිගාවත් ඊට අනුබද්ධ ප්‍රාසාද මණ්ඩප ඇතුළු පරිවාර ගොඩනැගිලිවලටත් අයත් බවයි සැලකෙන්නේ. තුන්වෙනි විජයබාහු මහරජතුමා දෙව් පුරයක්සේ සකස් කරපු මේ අතිශයින් අලංකාර දඹදිවි රාජධානිය, දඹදිවි මාලිගාව, දළදා මාලිගාව රජතුමාගේ ඇවෑමෙන් මේ දළදා මාලිගාවත් එලෙසින්ම අභාවයට ගියාට පසුව රජ පැමිණෙන්නේ දෙවෙනි පරාක්‍රමබාහු මහරජතුමා. දෙවෙනි පරාක්‍රමබාහු මහරජතුමා සත්‍යක්‍රියාවක් කරනවා. දෙවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ සත්‍යක්‍රියාවෙන් බුදුරුවක් මවිලා රුවන් සක්මනේ දෙනවා සත්පය හමාරක් තිස්සේ. ඒක අපේ ලිඛිත ඉතිහාසයේ මෑතකදී අපිට දකින්න ලැබෙන සත්‍යක්‍රියාව ශේෂගත වෙලා තිබෙන. කෙසේ වෙතත් 1272 දී නැවත රජ පැමිණෙන පළමුවෙනි පුවණිකබාහු මහරජතුමා තමන්ගේ රාජධානිය යාපහුවේ ගොඩනගනවා. එතෙන් සිට අපිට කතා කරන්න තිබෙන වෙනම පරිච්ඡේදයක් අපි ඔබට ආරාධනා කරනවා. ලංකාවේ අපේ බැතිමතුන්ගේ සිත් සතන් සුවඳින් පිරෙන අමෘතා සන්නාමය සහිත ඩාඩි බට්ලර් පින්බර දායකත්වයත් එක්ක යාපහුවට යන්න මේ චාරිකාවට අපිත් එක්ක එන්න කියලා. මේ සිරි දළදා වන්දනා සමයයි. Thank you.